රජුගේ සොහොනද නැත්නම් තවත් අභිරහසක්? ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ලොකුම අභිරහස් අතරින් එකක්. අදටත් නිශ්චිත පිළිතුරක් නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇත්තටම විජය රජුගේ සොහොනද? වයම් පළාතේ සොබාදහමේ නිහඬත්වය අතර සැඟවුණු දෙමටව කන්ද. සාමාන්‍ය සංචාරකයෙක්ට මේක තවත් ලස්සන කන්දක් විතරක් වෙන්න පුළුවන්. ඒත් ඉතිහාසයට ආදරය කරන කෙනෙක්ට නම් මේක තවත් කතාවක්. ගල් අතරින් ඉදි කරලා තියෙන මේ පෞරාණික සොහොන්නාකාරී නිර්මාණය සියවස් ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ කුතුහලය අවසනවා. සමහරු කියනවා ශ්‍රී ලංකාවේ පළමු රජු විජයරජුගේ දේහය මෙතන තැන්පත් කරලා කියලා. ඒත් ඒක සනාථ කරන ස්ථීර පුරාවිද්‍යාත්මක සාක්ෂියක් අද වෙනකල් නම් හමු වෙලා නැහැ. ඒ නිසා මේක ඉතිහාසයේද පුරාවෘත්තයක්ද නැත්නම් තවමත් හෙළි නොවුණු රහසක්ද? මේ කන්ද උඩ නැගිටලා වටපිටාව බලද්දී ඇස් ඉස්සරහා දිස්සන්නේ ලස්සන දර්ශනයක් විතරක් නෙවෙයි. අතීතයේ සෙවණැලි නිහඬ කතා අපිට තවමත් නොකියූ රහස් ගොඩක්. සමහර වෙලාවට ඉතිහාසයේ පොත්වල විතරක් ලියවෙන්නේ නැහැ. ඒක මේ වගේ ගල් අතර, මේ වගේ කඳු මුදුන් අතර අදටත් නිහඬව සැඟවී ඉන්නවා. ඉතින් මේ ඇත්තටම විජය රජුගේ සොහොනද? එහෙම නැත්නම් අපි තවමත් නොදන්න ඉතිහාසයක කොටසක්ද? ඒ පිළිතුර සමහර විට තවමත් දෙමටක කන්දේ නිහඬවම සැඟවිලා ඇති.